වෙලා ඉන්න ඔයගොල්ලෝ හැමෝම මං ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔයගොල්ලෝ හැමෝටම සතුට සෞභාග්‍ය පිරි වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ අලුත් අවුරුද්දේ මම ඔයගොල්ලන්ට ඉස්සරෝම අරගෙන ඉන්නේ හරිම රසවත් තක්කාලි බත් එකක් එක්ක එළවලු මීට් බෝල් එකක් හදාගන්න විදිහ. ඉතින් අපි දැන් බලමු මේ තක්කාලි බත් එකයි එළවලු මීට් බෝල් එකයි හදාගන්නේ කොහොමද කියලා. දැන් අපි බලමු අපේ තක්කාලි සෝස් එක හදන්න අවශ්‍ය වෙන ද්‍රව්‍ය මොනවද කියලා. මම මෙතන අරගෙන තියෙනවා තක්කාලි ග්‍රෑම් 500ක් පමණ අරගෙන මේ වගේ තක්කාලි ගෙඩිය මුදුනේ මේ විදිහට පිළියකින් කපලා උතුරන වතුර වක් කරලා තක්කාලි වලට පියනකින් වහලා විනාඩි 15ක් තියලා ඉතාමත් හොඳින් බ්ලෙන්ඩර් කරලා අරගත්ත තක්කාලි පියුරි මිශ්‍රණය තමයි මේ තියෙන්නේ. මේකට පොඩ්ඩක්වත් වතුර දාන්න නැතුව තමයි මම බ්ලෙන්ඩර් කරලා අරන් තියෙන්නේ. ඊගාවට අපේ තක්කාලි සෝස් එක හදන්න අපිට අවශ්‍ය වෙනවා ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, කෑලි මිරිස්, සුදු ලුණු සහ කරපිංචා. ඒ වගේම ඉඟුරු ටිකක් මම පාවිච්චි කරනවා. බීලුණු චූටියට කපලා අරගෙන තියෙනවා. ඔබ කැමති තෙල් වර්ගයක් මේ සඳහා පාවිච්චි කරන්න. එළවලු තෙල් හෝ ඔලිව් ඔයිල් ගන්න පුළුවන් නම් මේකට ගොඩාක්ම හොඳයි. ගොඩක් රසයි මේ තක්කාලි මිශ්‍රණයට. ඒ වගේම මම අපේ සෝස් එක රසවත් වෙන්න චුට්ටක් අපි වෙන්ද පෙරින් මිලදී ගත්ත සෝස් ටිකකුත් එකතු කරනවා. ඒ වගේම මම මේකට බටර් හෝ මාජරින් ටිකක් පාවිච්චි කරනවා. ඔයගලන්ට තවත් මේකෙදි කියන්න ඕන දෙයක් තමයි මේකේ අර ස්පයිස් මේ රසකාරක දානකොට විශේෂයෙන්ම ඔරිගානෝ මේ සඳහා එකතු කරගන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. මට අද ඔරිගානෝ සපේ ගන්න බැරි වුණා. මේකට ගොඩක්ම රසයි. ඔරිගානෝ ටිකක් මේ තක්කාලි මිශ්‍රණයට සෝස් එක හැදෙන අතරතුර පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් හොඳයි. අපි දැන් අපේ තක්කාලි සෝස් මිශ්‍රණය ඉස්සරෝම හදලා බලමු. දැන් අපි අපේ තක්කාලි සෝස් එක හදන්න ඉස්සර වෙලා මම මේකට බටර් හෝ මාජරින් ටිකක් එකතු කරනවා. ඊට පස්සේ මම මේකට තෙල් ටිකක් එකතු කරනවා. ඔයගොල්ලෝ මේකට එළවලු තෙල්, පොල් තෙල් හෝ ඔලිව් ඔයිල් පාවිච්චි කරන ගොඩාක්ම රසයි මේක. ඔලිව් තෙල් පාවිච්චි කරන්න පුළුවන් නම් අපි ඊට පස්සේ මේකට ලුණු ටිකක් එකතු කරගන්නවා. ඒ වගේම ඉඟුරු ටිකක් වොන් පේන ඇති. මම ඉඟුරු බොහොම චුට්ටයි දැම්මේ. ඒ වගේම සුදු ලුණු ටිකක්, කරපිංචා බොහොම ටිකක් එකතු කරනවා. දැන් මේ සෝස් එක හදාගන්න ඉස්සර වෙලා අපි අපේ මේ ඉඟුරු සුදු ලුණු ටික තරමක් රන්වන් පාට වෙනකම් බෙදගමු. බීලුණු, සුදු ලුණු, ඉඟුරු ටික බැදලා තියෙන්නේ. මම දැන් මේකට ගම්මිරිස් කුඩු ටිකක් එකතු කරනවා. ඒ වගේම කෑලි මිරිස් බොහොම ටිකක් එකතු කරනවා. ඊගාවට මම මේකට බ්ලෙන්ඩර් කරගත්ත තක්කාලි මිශ්‍රණය එකතු කරගන්නවා. ඔයගලන්ට පේනවා ඇති මේ තක්කාලි මිශ්‍රණය තරමක් දියට තියෙන්නේ. අපි මේක සෝස් එකක් තරමටම මේ තක්කාලි මිශ්‍රණය හිඳ ගන්න ඕනේ. ඊට ඉස්සෙල්ලා මම මේකට තව ලුණු කුඩු ටිකක් සහ ලුණු කුඩු වගේම තව මතක තියාගන්න අපි ගන්න තක්කාලි ටිකක් ඇඹුල් වැඩි නම් අපි මේකට සීනි ටිකක් එකතු කරලා ඇඹුල් ගතිය අඩු කරලා ගන්න. යන්තම් හරි චුට්ටක් හරි ඇඹුලක් තිබුණොත් සීනි ටිකක් එකතු කරලා මේකේ රස ගතිය ගන්න තක්කාලි සෝස් එකට. අපි දැන් ටිකක් මේක මෙහෙම්ම හිඳෙන්න අරිමු. ඔයගලන්ට පේනවා ඇති අපේ තක්කාලි සෝස් මිශ්‍රණය සෑහෙන්න ඝන වෙලා තියෙන්නේ මේ බලන්න. අපි දැන් මේකට අපේ තක්කාලි එක ටිකක් ඇඹුල් හින්දා මම සීනි තෙහෙඳි 3ක් විතර එකතු කරනවා. ඔයගොල්ලෝ මේකේ සෝස් එක හදනකොට ඔයගොල්ලෝ ගන්න තක්කාලි වල ඇඹුල් ප්‍රමාණය බලලා ඔයගොල්ලෝ මද්ද ප්‍රමාණයට මේකේ පැන් රස තියෙන ප්‍රමාණයට සෝස් එක හදා ගන්න. අපි මේ සෝස් එක තව රස වෙන්න අපි වෙන්ද පෙලෙන් මිලදී ගත්ත සෝස් ටිකත් අවසාන වශයෙන් අපි මේක දාලා අපි අපේ සෝස් එක ලිපෙන් බා ගන්නවා. අපි ඊළඟට බලමු අපේ
වෙජිටබල් මීට් බෝල් එක අපි හදාගන්නේ දැන් මම උඹලට කියලා දෙන්න යන්නේ වෙජිටේරියන් මීට් බෝල් එකක් හදාගන්න විදිහ මේක ඔයගලන්ට ගොඩක්ම වටින වට්ටෝරුවක් ඇත්තටම මේක සති දෙක තුනක් ඔබට ශීතකරණේ තියාගන්න පුළුවන් කෑමක් ඒ වගේම වෙජිටේරියන් අයට ගොඩක් වටිනවා මේ ආහාර වට්ටෝරුව අපි දැන් බලමු අපි වෙජිටේරියන් මීට් බෝල් එක හදන්න අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා මම මෙතන අරගෙන තියෙනවා අල ග්‍රෑම් 500ක් ලුණු කහ දාලා තම්බලා පොඩි කරලා අරගෙන තියෙන්නේ ඒ වගේම ලුණු කහ දාලා හොඳට මිරිකලා ගැඹුරු තිරේ බැදලා අරගත්ත බටු ග්‍රෑම් 500ක් අරගෙන තියෙනවා ඒ වගේම ඔබට කැමති නම් මේකට බඩීරුඟු ඇට් ටිකක් තම්බගත්ත බඩීරුඟු ඇට් ටිකක් පාවිච්චි කරන්න පුළුවන් ඒ වගේම ග්‍රීන් පීස් මේ ග්‍රීන් පීස් වෙනට ඔබට කැමති නම් රතු හෝ සුදු කව්පි පාවිච්චි කරන්න පුළුවන් ඒකේ ප්‍රශ්නයක් නැහැ ඒ වගේම කැරට් ගෝවා මම මේකට 3-5 විතර පාවිච්චි කරන ඉඟුරු කෑලි මිරිස් අමු මිරිස් ඒ වගේම සුදු ලුණු කරපිංචා ගම්මිරිස් කුඩු වගේම බීලුණු ටිකක් මම කපලා අරන් තිනවා ලුණු කුඩුත් මට අවශ්‍ය වෙනවා ඒ වගේම බටර් ටිකක් සහ ඔබ කැමති තෙල් වර්ගයක් මේ සඳහා පාවිච්චි කරන්න එළවලු තෙල් හෝ පොල් තෙල් හෝ කැමති තෙල් වර්ගයක් පාවිච්චි කරන්න මේකේ තියෙන තව විශේෂත්වයක් තමයි ඔබ දන්නවා ඇති ගොඩාක් ආහාර වට්ටු වලදී කියන්නේ මේ මීට් බෝල් වර්ග හදනකොට බ්‍රෙඩ් ක්‍රම්බ් එහෙම නැත්නම් පාන් කුඩු දාලා තමයි අපි මේ මීට් බෝල් මිශ්‍රණ ගොඩක් වෙලාවට අපි අර බෝල කරන්න හදලා ගන්නෙ. නමුත් මම මේ සඳහා පාවිච්චි කරන රුලන් ගොඩක් වෙලාවට මීට් බෝල් සඳහා හරිය විදියට පාවිච්චි කරන්න ඕනේ. රුලන් තමයි පාන් මේ සඳහා පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. හැමතිස්සෙම ඔයගොල්ලෝ ගෙදරදී මස් මාළු වලින් මීට් බෝල් එකක් හැදුවත් ඔයගොල්ලෝ රුලන් පාවිච්චි කරන්න එකට සියලු දේ බැඳලා තියාගන්න බෝල වගේ ලස්සනට හදාගන්න පුළුවන් රුලන් පාවිච්චි කරාම. අපි දැන් බලමු අපේ මීට් බෝල් එක හදන්න අපිට අපේ එළවලු ටික ටෙම්පරාදු කරගන්න ඕනේ. අපි එළවලු ටික දැන් ටෙම්පරාදු කරගමු. අපි දැන් අපේ වෙජිටබල් මීට් බෝල් එක හදන්න අපි එළවලු ටික ටෙම්පරාදු කරගමු. මම ඉස්සෙල්ලා බටර් ටිකක් පෑන් එකට දාලා ඒකට තව පොල් තෙල් ටිකකුත් මම එකතු කරනවා. ඒ තෙල් ටික රත් වෙනකොට මම මේකට බීලුණු ටිකක් වැඩිපුර එකතු කරනවා. දැන් අපි බීලුණු ටික හොඳට රන්වන් පාට වෙගෙන බැදගෙන එනකොට තමයි මම ඊගාවට මේ එළවලු ටික දාන්නේ. අපේ බීලුණු ටික හොඳට ටෙම්පරාදු වෙලා තියෙන තරමක් මම ඊට පස්සේ ඒකට සුදු ලුණු කරපිංච චූටියට කපාගත් ටිකක් කරනවා. ඒ වගේම මම මේකට ඉඟුරු ටිකක් එකතු කරනවා. ඉඟුරු සුදු ලුණු දාන එකෙන් අර එළවලු එකට හොඳට අර මස් මාළු වල වගේ හොඳ සුවඳක් එනවා. ඒ වගේම මම මේකට අමු මිරිස් ටිකක් එකතු කරගෙන මේ ටික හොඳින් ටෙම්පරාදු කරගන්නවා. ටෙම්පරාදු කරගෙන තරමක් බැදෙනකොට මම මේකට එළවලු ටික එකතු කරගන්නවා. ඉස්සරහ මම කැරට් ටික මේකට එකතු කරනවා. ඊළඟට මේකට මම ගෝවා ටික එකතු කරනවා. අපි දැන් මේ ටිකක් ටෙම්පරාදු වෙන්න ආරිමු. ටෙම්පරාදු වුණාට පස්සේ තමයි මම බඩීරුඟු ඇට ටික සහ කෑලි මිරිස් ගම්මිරිස් කුඩු ආදිය දාන්නේ. අපේ එළවලු ටික දැන් ටෙම්පරාදු වෙලා තියෙන්නේ. මම දැන් එළවලු එකට ලුණු ටිකක් ඒ වගේම කෑලි මිරිස් චුට්ටක් වගේම ගම්මිරිස් කුඩු ටිකකුත් එකතු කරනවා. අවසානයේ වශයෙන් මම මේකට බඩීරුඟු ඇට ටික සහ ග්‍රීන් පීස් ඇට ටික එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේකට දෙහි ඇඹුල් ටිකකුත් දාලා හොඳින් කලවම් කරලා මම මේකට ලිපෙන් බාලා හොඳට නිවා ගන්නවා අපේ මීට් බෝල් එක හදාගන්න. මේ තියෙන්නේ මම ටෙම්පරාදු කරගත් එළවලු මිශ්‍රණය. මේකේ ග්‍රීන් පීස් චුට්ටක් පොඩි වෙන්න ඕන හින්දා මම මේ විදිහට ටිකක් ග්‍රීන් පීස් ටික පොඩි කරලා ගත්තා. දැන් අපි මේ ටෙම්පරාදු කරගත්ත මිශ්‍රණය අපේ අල මිශ්‍රණයට එකතු කරනවා.
කරලා අපි ඊළඟට අපි මේකට බැදගත්ත බටු ටිකක් එකතු කරනවා. එකතු කරලා ඉවර වෙලා අපි මේ ටික හොඳින් කලවම් කරගන්නවා හැන්දකින්. මේ විදිහට හොඳින් කලවම් කරනවා. එළවලු ටික හොඳට කලවම් වුණාට පස්සේ අපි මේකට රුලන් ටික දාලා අපි මේක හොඳට කලවම් කරගන්නවා. එතකොට මේ රුලන් සාමාන්‍යයෙන් මෙතන තියෙන්නේ කෝප 3 කාලක වගේ ප්‍රමාණයක් තියෙනවා. ඔයගොල්ලෝ හදනකොට ඔයගොල්ලන්ට මේ විදිහට අනලා හොඳට මෙහෙම බෝල කරන්න පුළුවන් ප්‍රමාණයට රුලන් දාන්න. අඩුවෙන් දාන්න එපා. මේ විදිහට අපි රුලන් ටික දාලා අපේ එළවලු ටික හොඳට කලවම් කරගන්නවා. මේ රුලන් ටික මදි කියලා හිතනවා නම් අපිට පුළුවන් තව ටිකක් රුලන් ටිකක් එකතු කරන්න. මේ සඳහා අපි පාන් කුඩු පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. රුලන් විතරක් පාවිච්චි කරන්න. රුලන් ගොඩක් ගුණයි පාන් කුඩු වලට වඩා. මේකෙදී ඔයගොල්ලෝ රුලන් පාවිච්චි කරනකොට මේකේ හොඳට මේ විදිහට හොඳට බෝල කරගන්න පුළුවන් තරමට රුලන් පාවිච්චි කරන රුලන් කෝප්පයක් හෝ දෙකක් උනත් දැම්මට ප්‍රශ්නයක් නැහැ. රුලන් ටිකක් වැඩිපුර දැම්ම කියලා ප්‍රශ්නයක් නැහැ. රුලන් වැඩිපුර දැම්මොත් ලුණු තුත්තක් තව එකතු කරගන්න ලුණු මදි වෙන හින්දා මේ විදිහට අපි අපේ එළවලු ටිකෙන් බෝල හදාගන්න. අපි මේ බෝල දැන් ඔබට කැමති නම් මේ බෝල ටික ගැඹුරු තෙලේ බැද ගන්න පුළුවන්. එහෙම නැත්නම් වඩා සුදුසු දේ තමයි මේ ටික වාෂ්පෙන් තම්බලා ගන්න එක. ගොඩක් මීට් බෝල්ස් වර්ග හදන්නේ ඇත්තටම මේ විදිහට හදලා වාෂ්පෙන් තම්බලා තමයි ශීතකරණේ තියාගන්න ඕනේ. අපට අවශ්‍ය වෙලාවට අරගෙන මේ ටික සාමාන්‍ය ගැඹුරු තෙලේ නැතුව නිකන් වුණත් බැදලා ගන්න පුළුවන්. මේ ටික වාෂ්පෙන් තම්බලා ගත්තාම අපි දැන් මේ විදිහට බෝල හරි ගස්සලා මේ එළවලු බෝල් ටික වාෂ්පෙන් තම්බලා ගමු. ස්ටීම් කරගත් එළවලු මීට් බෝල්ස් ටික ඔයගලන්ට පේනවා ඇති මේක හොඳට ස්ටීම් වෙලා තියෙන්නේ. මේ බලන්න. දැන් මේක දැන් මම මගේ ස්ටීමරෙන් බාපු ගමන් මේ බලන්න මේක තැම්බිලා තිබුණාට මේක තරමක් ඇලෙන සුළු ගතියක් තියෙනවා. ඔබට පේනවා ඇති. ඔබ දැන් මේක මේ භාජනෙන් අයින් කරන්න යන්න එපා. මේක විනාඩි 15ක්වත් හොඳින් නිවෙන්න තියන්න. මේ ස්ටීමර් කරගත් මීට් බෝල්ස් ටික එහෙම නිවෙන්න තිබ්බහම ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මේ විදිහට මීට් බෝල් එක හොඳට හයිය ගතියට එනවා. මේ බලන්න නිවුණාට පස්සේ හොඳට මේක හයිය ගතියට එනවා. ඔයගලන්ට තේරෙනවා ඇති ස්ටීම් කරලා මීට් බෝල්ස් එකක් හදන එකේ වටිනාකම. මේ බලන්න හොඳට හයියයි මේක. අපි මේකට රුලන් කෝප්ප දෙකක් වගේ එකතු කරා. ඔයගලන්ට තවත් මේ මීට් බෝල්ස් එක හොඳට හයියට තියෙන්න ඕන නම් ඔයගොල්ලෝ රුලන් ටිකක් වැඩිපුර මේකට එකතු කරගන්න. ඒ වගේම ඔයගලන්ට තවත් දෙයක් කියන්න පුළුවන්. ඔයගොල්ලෝ මම දන්නවාද ලොකු රහසක් තමයි මීට් බෝල්ස් හදන එකේ ඉගෙන ගත්තේ. මේ එළවලු වෙනුවට ඔබ කැමති මස් හෝ මාළු වර්ගයක් පාවිච්චි කරලා ඔබ මීට් බෝල්ස් හදන්නේ. හදන සෑම අවස්ථාවකදී ඔබ රුලන් පාන් කුඩු වෙනුවට රුලන් පාවිච්චි කරලා ස්ටීමරේ තම්බලා මේ විදිහට ස්ටීම කරලා තම්බලා මේ විදිහට ටිකක් නිවලා අරගෙන හොඳට භාජනයක අසුරලා අධි ශීතකරණ කොටස තියලා තියන්න. සති 2-3ක් කාලයක් ඔයගලන්ට මේ මීට් බෝල්ස් එක පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන්ම වෙළඳ ව්‍යාපාර කරන අයට පවා මේක ගොඩක් වටිනවා මං හිතනවා. ඉතින් අපි දැන් ඊළඟට අපේ මීට් බෝල් එක කරියකට දාලා ඒ වගේම තක්කාලි බත් එක දැන් හදන්න යන්නේ. අපි ඊළඟට බලමු අපේ තක්කාලි බත් එක. දැන් අපි බලමු අපේ තක්කාලි බත් එක හදන්න ඕන දේවල්. මේ තියෙන්නේ මං හදාගත්ත තක්කාලි සෝස් එක. ඔයගලන්ට පේනවා ඇති ගොඩක් හොඳට හිඳිලා තියෙන්නේ. මේ තක්කාලි සෝස් එක ඇත්තටම මේ බත් එකට විතරක් නෙමෙයි පැස්ටා වර්ග, නූඩල්ස් වර්ග, පාන් කෑමටත් ගොඩක් හොඳයි. ඉන්දියාප්ප කන්න ඒ වගේම ගොඩක් දින කිහිපයක් මේක ශීතකරණේ තියාගෙන ඔයගලන්ට මේ බත් වර්ග වගේ දේවල් වලට මේ තක්කාලි මිශ්‍රණය පාවිච්චි කරන්න පුළුවන්. ඔයගොල්ලෝ පුරුදු වෙන්න අපි වෙළඳ පෙළෙන් තක්කාලි සෝස් ගන්නවට වඩා ගොඩක් හොඳයි මේ වගේ තක්කාලි සෝස් ටික සතියකට වතාවක් අපි ටිකක් වැඩිපුර හදලා තියා ගන්නවා නම් අපි ගෙදර හදන ආහාර පාන වලට අපිට මේ තක්කාලි සෝස් එක ගොඩක් දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් තක්කාලි සෝස් මම පාවිච්චි කරනවා මගේ බත් එකට කෝප්පයක විතර ප්‍රමාණයක්. ඒ වගේම
බත් පාවිච්චි කරලා තියෙනවා. මේක තරම ඇට දිග සාල් එකක් මම පාවිච්චි කරනවා. ඔයගොල්ලෝ මේකට කැමති සම්බා වර්ගයක් බාස්මති හෝ කැකුළු සාල් උනත් කමන්නේ. හොඳ සාල් වර්ගයකින් හදාගත් බත් එකක් පාවිච්චි කරන්නේ. වගේම මම සැරසීමට මම චෙරි ටොමැටෝ කීපයක් පාවිච්චි කරනවා. ඒ වගේම සුදු ලුණු, ඉඟුරු, බී ලුණු වගේම පාස්ලි ටිකක් පාවිච්චි කරනවා. ඔයගොල්ලෝ කැමති නම් මේ පාස්ලි වෙනුවට කොත්තමල්ලි කොළ හෝ වැදගත් කරපිංච කොළ පාවිච්චි කරන්න. නමුත් මම පාස්ලි වල රසට ගොඩක් කැමති හින්දා මම මේකට පාස්ලි පාවිච්චි කරනවා අපේ බත් එකේ උඩින් දාන්න. ඉතින් අපි දැන් බලමු අපේ තක්කාලි බත් එක හදන්නේ කොහොමද කියලා. මම බත් එක ටෙම්පරාදු කරන්න යන්නේ. මම මේකට එකතු කරනවා බටර් ටිකක්. ඊට පස්සේ මම ඒකට තෙල් ටිකකුත් එකතු කරනවා. ගොඩක් හොඳයි මේ බත් එකට ඔලිව් ඔයිල් ටිකක් එකතු කරන්න පුළුවන් නම් මේ බටර් එක. ඊළඟට මම ඉඟුරු සුදු ලුණු චුට්ට මේකට එකතු කරනවා. වැඩි එකතු කරන්න ඕනේ නැහැ. අපි අර තක්කාලි මිශ්‍රණයටත් අපි ඉඟුරු සුදු ලුණු ආදිය එකතු කරලා තියෙන නිසා මම අද එක දීසියක් තමයි හදන්නේ. ඒ නිසා තමයි මම මේ ටිකක් මේ දේවල් එකතු කරන්නේ. ඊළඟට මම මේකට බීලුණු චුට්ටක් එකතු කරලා මේ විදිහට බැදෙන්න ආරිනවා. මේ ටික චුට්ටක් බැදුනට පස්සේ අපි අපේ බත් එක දානවා. දැන් අපේ ඉඟුරු සුදු ලුණු ටික බැදලා තියෙන්නේ. මම පෑන් එකේ ගින්දර අඩු කරලා මම බත් ටික එකතු කරනවා මේකට. බත් ටික ලුණු දාලා යුවේ. නමුත් මම තව ලුණු ටිකක් එකතු කරනවා. ලුණු ටිකක් එකතු කරලා මම දැන් මේක හොඳ කලවම් කරලා අපේ තක්කාලි මිශ්‍රණයෙන් මම දැන් කෝප්පයක් හෝ කෝප්ප භාගයක් විතර ප්‍රමාණයක් මම ඒකට එකතු කරනවා. ඔයගොල්ලෝ මේ තක්කාලි මිශ්‍රණය එකතු කරනකොට ඔයගොල්ලන්ගේ රස අනුව අඩුවෙන් හෝ වැඩියෙන් එකතු කරන්න. ඒ වෙලාවට ගින්දර ටිකක් ලිපේ වැඩි කරලා තියන්න. නැත්නම් ගොඩක් අර දිය ගතිය බත් එකේ වැඩි වෙනවා. එතකොට මේ බත් එක උයා ගන්නකොටත් ගොඩක් බෙරි වෙන්නේ නැති වෙන්න, ඇට වෙන්න ලස්සනට උයා ගන්න. නැත්නම් අපි මේ නැවත අපි දාන මේ තක්කාලි මිශ්‍රණයෙන් හින්දා බත් එක වැඩිපුර බෙරි වෙන්න බලනවා. මම හිතනවා මම දාපු තක්කාලි ප්‍රමාණය හොඳටම ඇති. මේ බලන්න ලස්සනට තියෙන අපේ තක්කාලි බත් එක. මම මේක තව ටිකක් බැදෙන්න ඇරලා ලිපෙන් බානවා. ඔයගොල්ලෝ අපි ඊළඟට බලමු අපි තක්කාලි බත් එක කොහොමද සංග්‍රහ කරන්නේ. අපේ වෙජිටබල් මීට් බෝල් එකක් එක්ක වෙජිටබල් මීට් බෝල් එකක් මම අද සංග්‍රහ කරන්නේ. මේ තක්කාලි සෝස් එකටම දාලා තමයි සංග්‍රහ කරන්නේ. අපි බලමු අපේ බත් එක කොහොමද සංග්‍රහ කරන්නේ කියලා. ඉන්නේ මම සංග්‍රහයට සකස් කරපු තක්කාලි බත් එකත් එක්ක වෙජිටබල් මීට් බෝල් එක. ඉතින් ඔයගොල්ලෝ මේ වට්ටෝරුව බලලා ඔයගොල්ලෝ හදන්න. විශේෂයෙන්ම මම ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ මේ මීට් බෝල් හදපු වට්ටෝරුව විශේෂයෙන්ම 100%ක් නිවැරදි වට්ටෝරුවක්. ඔයගොල්ලෝ එළවලු විතරක් නෙවෙයි මස් මාළු ඕනම දෙයකින් මේව වට්ටෝරුවම අනුගමනය කරලා මීට් බෝල් වගේ දේවල් හදන්න ඉතාමත් සාර්ථක වට්ටෝරුවක් මේක. ඉතින් ඔයගොල්ලෝ මේ කෑම එක හදලා බලලා ඔයගොල්ලෝගේ ප්‍රතිචාර විශේෂයෙන්ම මට දක්වන්න. ඒ වගේම මගේ channel එකත් එක්ක දිගටම රැඳී ඉන්න. ඉතින් කියලා මම ඔයගොල්ලන්ට ආරාධනා කරනවා.